සුබ දවසක් ඔයාලා හැමෝටම. ෂෙනායයි මල්ෂයි කියන්නේ ඇත්තටම එකම තාත්තගේ දුවලා දෙන්නෙක්ද? හිතාගන්නත් අමාරුයි නේද? කතාව සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත හැරෙන්න යන්නේ. හිතන දේ වෙන්නේ නැහැ. දැන් වෙන දේ හිතාගන්නත් බෑ. හරි එහෙනම් අපි යමු අද වීඩියෝ එක බලන්න. ආලේ ටෙලිඩ්‍රාමා එකෙන් අපිට පොඩි ඉඟියක් දීලා තියෙනවා මේ මල්ෂා කියන්නේ රන්හොටිගේ දුව කියලා. අපි අද වීඩියෝ එක ඒ ඔස්සේ කතා කරමු. රහසේම රන්හොටිව මුණ ගැහෙන්න එන මල්ෂා එයාගේ තාත්තත් එක්ක කතා කරන්නේ මොකක්ද අපේ ඊළඟ ප්ලෑන් එක, මොකක්ද අපි ඊළඟට කරන්නේ, මේ හැම දෙයක්ම ඒගොල්ලෝ එකතු වෙලා කරන මාස්ටර් ප්ලෑන් එක. අපි දැන් හිතාගෙන හිටියේ මල්ෂා කියන්නේ අනාථ නිවාසයක හැදුන අම්මා තාත්තා කවුද නොදන්න එහෙම ගෑල් ළමයෙක් කියලානේ. එයා කපටිකමින් අරවින්දගේ පුතා සහේන්ව රවට්ටගෙන සල්ලි අරගෙන ඉගෙන ගන්න ඕන දේවල් කරලා එයාව අතහැරලා ඔය හැම දෙයක්ම සහින්ගේ ජීවිතේත් ප්‍රශ්න පටන් ගන්න මේ මල්ෂා නිසා. ඒ කියන්නේ මේ හැම දෙයක්ම හරියටම ප්ලෑන් කරලා කරපු දෙයක්. මොකද මේගොල්ලෝ සමහර විට දුප්පත් වෙන්නේ නැති. ඒගොල්ලොන්ට පොහොසත් වෙන්න, ඒගොල්ලොන්ගේ හරියට ටාගට් එකට යන්න මේගොල්ලෝ අරවින්ද දෙකේ පවුල යූස් කරනවා වෙන්න පුළුවන්. දැන් මෙතන මේ රන්හොටිත් එයාගේ ඇත්ත නම සාලින්දනේ. එයා රන්හොටි නම දාගෙන තියෙන්නේ අරවින්දට දැනගන්න අමාරු වෙන්න. දැන් මේගොල්ලෝ ටිකක් වයස නිසා තරුණ කාලේ මූණුත් එක්ක ලොකුවට අඳුර ගන්න බෑනේ. ඉතින් මේගොල්ලෝ මේ මාස්ටර් ප්ලෑන් එක හිතා ගන්නවත් අමාරුයි. සමහර විට මේ රන්හොටිගේ දුව ෂෙනායා එයාට ඇත්තටම පිස්සු නැති වෙන්න පුළුවන්. තමන්ගේ දුවලා දෙන්නම එකම කොල්ලෙක් එක්ක යාළු වෙන එකත් හිතා ගන්න අමාරුයි නේද? ඕගොල්ලෝගේ අදහසුත් පහලින් කමෙන්ට් කරන්නකෝ. ඇත්තටම දැන් මේ කතාවේ කොහොමත් හිතන දේ වෙන්නේ නැහැ, වෙන දේ හිතා ගන්නත් බෑ. මේ කතාවේ අක්කා නංගි නිතර හම්බ නොවුනේ සමහර විට ඒගොල්ලොන්ගේ ටාගට් එකෙන් 80%ක් 90ක් ඇචීව් කරනකම් ඉන්දියා වෙන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ නිතර මුණ ගැහුණා නම් ඒක රන්දාර දකින්නවා, අනිත් ගමේ මිනිස්සු දකින්නවා. එතකොට මේගොල්ලොන්ගේ ටාගට් එකට යන්න අමාරු වෙන්න පුළුවන්. ඒක නිසා මේගොල්ලෝ හිතාමතාම මේ විදිහට හැසිරුණා වෙන්න පුළුවන්. ඉඳලා හිටලා ඒගොල්ලෝ මුණ ගැහෙනවා ඇති. කතාවේ අපිට මේ වෙනකන් ඒ වගේ කොටස් පෙන්නුවේ නැති වුණාට. මල්ෂා හිතන එක කොටසකින් කියවෙනවා අප්පච්චි ඔයාව හැදුවේ මලක් වගේ සිනිදුවට පරිස්සමට. ඒ වුණාට එයා මාව හැදුවේ ඕනම යුද්ධයකට මුහුණ දෙන්න පුළුවන් වෙන විදියට. ඒ කතාවෙත් ගතයුත්තක් නැතුවම නෙවෙයි. මොකද මල්ෂා කියන්නේ ඕනම දෙයකට ඔරොත්තු දෙන්න පුළුවන් විදිය කෙල්ලෙක්. ෂෙනාය එහෙම නෙවෙයි. එයාට පොඩි දෙයක් ඇති සම්පූර්ණයෙන්ම අප්සෙට් යන්නේ. ඒගොල්ලොන්ගේ මේ මාස්ටර් ප්ලෑන් එකේ තව ටිකයි කම්ප්ලීට් කරන්න තියෙන්නේ. දැන් අරවින්දගේ ගෙදරත් ඒගොල්ලෝ අරගන්න ඔක්කොම ටික ප්ලෑන් කරලා ඉවරයි. ඉතින් අන්තිමටම මේ තුන් දෙනාට එකට සතුටින් ජීවත් වෙන්න තමයි ඒගොල්ලෝ අන්තිමටම ප්ලෑන් කරන්නේ. ඉතින් මෙච්චර මේ මාස්ටර් ප්ලෑන් එකක් ගහලා අන්තිමටම ඒගොල්ලොන්ට එහෙම සතුටින් ජීවත් වෙන්න පුළුවන් වේද? ඕගොල්ලොන්ගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්නකෝ. ගිහින් එන්නම්.